ඉතින් තවත් ලස්සනම අලුත් දවසක ලස්සන ව්ලොග් එකකුත් එක්කම ඔයාලා හැමෝම හමුවෙමිගෙන මට ගොඩාක්ම සතුටුයි. එදා මගේ දවස මම පටන් ගත්තේ ලස්සනම උදෑසන වේලාවකුත් එක්ක. එදා මම මේ ව්ලොග් එක ෂූට් කරුවේ සතිය දවසක් නිසා අම්මගේ අතින් ඉස්කෝලේ උදේ කැමරට හදාගත්තු රසම රස කැම වේලත් එක්කම මේ ව්ලොග් එක මම පටන් ගන්නවා. සුදුපත් වේලා පලාමෙල්ලමකුත් හදාගෙන බීටරුට් තෙලට උයලා තිබ්බා. ඒත් එක්කම පරිප්පු කරියකකුත් හදාගෙන කරවලත් තෙලට උයලා තිබ්බා. සමහර දවස්වලට ඉස්කෝලේට හදාගත්ත කෑම ඉතිරි වෙනවා වගේම සමහර දවස්වලට මදිත් වෙනවා. එදා දවසේ කරි ටික ඉතිරි වෙලා බත් ටිකක් මදි වෙලා තිබ්බේ. ඉස්සර නම් උදේ කෑමේකට බත් අරගන්න මං මාරම හොරයි. ඒ වුණාට දැන් නම් මං මාරම ආසයි අම්මා ඉස්කෝලේට හදාගන්න බත් එක කන්න. ඉතින් ඒ විදිහට අම්මගේ අතින් හදාගත්ත රසම රස බත් එක කාලා මං ගෙදර වැඩ ටික කරන්න පටන් ගත්තා. මේ දවස්වල මම පොඩි බිස්නස් එකක් පටන් අරගෙන තියෙන්නේ. ඒ තමයි මල් බොකේස් හදන බිස්නස් එක. ඉතින් ඒකේ ඕඩර්ස් වගේක් ඇවිත් තිබ්බා. ඒක ගොඩක්ම ලොකු ඕඩර් එකක්. ඉතින් ඒක ඉක්මනටම හදලා දෙන්න ඕන නිසා උදේම මම ටක් ගාලා ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරගන්නවා. බබාලා දෙන්නම උදේ පාන්දරම කොහොමත්ම නැගිටිනවා. උදේ 5:00 වෙද්දී එයාලා නැගිටිනවා. මල් බොකේස් හදන ලොකු ඕඩර්ස් එහෙම ආව දවස්වලට මම ගොඩක්ම බිසි වෙනවා. ඉතින් ඒ දවස් ටිකත් ගොඩක්ම බිසි දවස් ටිකක්. ඒ නිසා උදේම මම බබාලව ලෑස්ති කරලා තියලා එයාලගේ කේම එකක් දීලා මාත් නාගෙන එන්න ටික සෝදලා වේලෙන්න එහෙම දාලා මල් ටික හදන වැඩ තමයි කරන්නේ. උදේ 10:30 වෙද්දී ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරලා බබාලගේ වැඩත් ඉවර කරලා අම්මා ගාව බබාලව බාර දීලා තමයි මම මේ වැඩ ටික කරන්න පටන් ගන්නෙ. මේ දවස්වල ගොඩාක්ම ෆේමස්ම දෙයක් තමයි ෆ්ලවර් බොකේ එකක් ගිෆ්ට් එකක් විදිහට දෙන එක. ගොඩාක් කට්ටිය ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් පාවිච්චි කරලා තමයි බොකේස් හදලා ඒක ගිෆ්ට් එකක් විදිහට දෙන්නේ. ඒ වුණාට මේ දවස්වල ගොඩාක්ම ෆේමස්ම විදිහට තියෙන්නේ රිබන් ෆ්ලවර්ස් වලින් හදන ෆ්ලවර් බොකේ එකට. ඒකට හේතුව මිල ගන්නත් ගොඩක්ම අඩුයි. ඒ වගේම ඕනම කාලයකට තියාගන්නත් පුළුවන්. අපි මේ රෝසස් හදාගන්නේ සෙටින් රිබන්ස් වලින්. අඟල රිබන්ස්, අඟල 1.5 රිබන්ස්, ඒ ප්‍රමාණයේ රිබන්ස් පාවිච්චි කරලා තමයි මේ රෝසස් අපි හදාගන්නේ. බලනකොට ගොඩාක් ලේසි වුණාට මේක හදාගන්නකොට ගොඩාක්ම අමාරුයි. සාමාන්‍යයෙන් එක මලක් හදාගන්න අඟල රිබන් වලින් මම හදාගන්නවා නම් මල් පෙති 20ක් හදාගන්න ඕනේ. ඒ මල් පෙති 20ත් හදාගන්න ගොඩාක් ස්ටෙප්ස් තියෙනවා. ඉස්සෙල්ලාම රිබන්ස් වලින් හරි ප්‍රමාණයට මල් පෙති ටික කපා ගන්න ඕන. ඊට පස්සේ ඒකින් එක පුච්ච ගන්න ඕනේ. ඒකින දෙපැත්තම පුච්ච ගන්න ඕන. ඊට පස්සේ ඒක ග්ලූගන් පාවිච්චි කරලා ඔක්කොම දේවල් අලව ගන්න ඕන. ඊට පස්සේ මල් විදිහට හදා ගන්න ඕන. ඉතින් ඒ විදිහට ගොඩාක් ලොකු වැඩක් තියෙනවා මේ මල් ටික හදාගන්න. ඊට පස්සේ තමයි බොකේස් ටික හදාගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් එක බොකේ එකක් දෙකක් හදාගන්නව නම් ඒ විදිහට මහන්සියක් දෙන්නේ නැහැ. ඒ වුණාට එකපාරම බොකේ 20ක් 30ක් වගේ ඕඩර්ස් ආවොත් ගොඩක්ම අමාරුයි හදාගන්න. සාමාන්‍යයෙන් 30ක් සති දෙකක් වගේ කාලයක් මට අවශ්‍ය වෙනවා ඒ ටික හදලා ඉවර කරගන්න. ඒත් එක්කම Facebook හරහා WhatsApp හරහා එන රිටේල් ඕඩර්ස් ටිකක් මම ඒ අතරතුර හදාගන්නවා. කොරියර් සේවාව මගින් තමයි මං මේ විදිහට හදාගත්ත බොකේස් ටික කස්ටමර්ගේ අතට හම්බෙන්න මං සලස්වා ගන්නේ. ඉතින් මේකත් ඒ විදිහට අනුරාධපුරට ගියේ බොකේ එකක්.
මගේ මේ පොඩි බිස්නස් එකට ගොඩාක්ම ලොකු හයියක් දෙන්නේ මගේ අම්මා. ඉතින් එදා දවසෙත් මට ආපු ඕඩර්ස් වලට ගොඩාක්ම ලොකු සපෝට් එකක් දුන්නේ එයා. එයාට වැඩක් නැති වෙලාවකට මේ විදිහට එයා අලවලා දෙනවා. ඉතින් ඒක ගොඩාක්ම ලොකු සපෝට් එකක් මට. ඉතින් මේ විදිහට තමයි මම කොරියා වලින් යවන බොකේස් ටික මම පෙක් කරන්නේ. මේ බොකේස් ටික ඩැමේජ් වෙන්නේ නැති විදිහට තමයි පෙක් කරලා යවන්න තියෙන්නේ. ඒ නිසා මම මේ වගේ තමයි ඒක ටයිට් කරගන්නේ. සාමාන්‍යයෙන් හෝල්සේල් විදිහට බොකේස් ඕඩර්ස් ආවත් කොහොමත් මම නිදාගන්න පාන්දර 1-2 වගේ වෙනවා. සතියක් සති දෙකක් වගේ ඒ විදිහට තමයි මගේ කාලය ගත වෙන්නේ. බොකේස් ටික බාර දෙන්න ඕන අන්තිම දවස වෙනකොට කොහොමත්ම උදේ පාන්දර වෙනකම්ම නිදාගන්න නැහැ. කොහොමත්ම වැඩ ටික ඉවර කරලා තමයි නිදාගන්නේ. දවල්වරුවේ බබාලගේ කලබලෙත් එක්ක බොකේස් ටික මේ විදිහට වැඩ කරනවට වඩා රට යාලා නිදාගත්තට පස්සේ ලොකු වැඩක් කරන්න පුළුවන් මට. ඉතින් ඒ වෙලාවට නිින්ද එන්නෙත් නැහැ. කොහොම හරි බොකේස් ටික හදලා ඉවර කරන්නයි බලන්නේ. ඉතින් එදා දවසෙත් කොරියේ බොයි ගෙදර එන්න කලින්ම එදා දවසේ කොරියකට දාන්න තියෙන බොකේස් ටික මම මේ විදිහට පෙක් කරලා කලින්ම තියාගත්තා. එදා දවසේ හවස් වෙනකොට හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් ගෙදර හැමතැනම වගේ වතුර තිබ්බේ. ඉතින් බබාලා දෙන්නට වතුර කියලා කිව්වොත් වෙන මොකුත්ම අවශ්‍ය නැහැ. එයාලා හරිම ආසයි ඒකේ සෙල්ලම් කරන්න. ශිසා බබා නම් කොහොමත්ම අහන්නේ නැහැ. පොඩි වෙලාවක් හරි සෙල්ලම් කරලා තමයි එතලට එන්නේ. ඉතින් එදා දවසෙත් මම ටිකක් එයාව එරියා එළියේදී සෙල්ලම් කරන්න. ඉතින් වෙලි වෙලින් එයා මේ විදිහට සෙල්ලම් කරලා විනාඩි 5-10ක් වගේ සෙල්ලම් කරුවට පස්සේ මම එයාව එළියට ගත්තා. ඉතින් මල්ලි බබාත් එයාව බලාගෙන ඉන්නවා එයාගේ වැඩ ටික. ඒ දවස් ටිකේම හවස් වලට වැස්ස නිසා මම කලින්ම මේ විදිහට මොනවා හරි හදලා තියාගන්නවා හවස කන්න. ඉතින් ඒ විදිහට එදා දවසේ මම කැරමල් පුඩින් තමයි හදාගත්තේ. මේ විදිහට රසම රස කැරමල් පුඩින් එකක් හදාගත්තා. එදා දවසේ හවස් වරුවේ කන්න වැස්සත් එක්ක මේක නම් මාරමයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ රසම රස කැරමල් පුඩින් එකක් හදාගන්න. මේ රසම රස කැරමල් පුඩින් රෙසිපි එක මගේ YouTube channel එකේ දාලා තියෙනවා. මම link එක description එකේ දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම check කරලා බලන්න. මේක නම් මාරම රසයි. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. එදා දවසේ රෑ වෙලත් මම බොකේස් ටික තමයි හදාගෙන හිටියේ. ශිසා බබා නම් කලින්ම නිදා ගන්නවා. කොහොමද හදාමාර 8 වෙනකොට එයා නිදා ගන්නවා. පොඩි එකේ තමයි නිදාගන්නේ නැහැ. එයා ටිකක් පරක් වෙනවා නිදා ගන්න. ඉතින් එයාවත් ළඟ තියාගෙන කොහොම හරි පුළුවන් විදිහට බොකේස් ටික හදාගත්තා. ඊට පස්සේ එයාත් නිදාගත්තා. මම රෑ වෙලාවට තනියම වැඩ කරන්න ගොඩක්ම බය කෙනෙක්. ඒ නිසා අම්මා ළඟ නිදාගත්තා. මම රෑ පුරාම මේ වගේ මට පුළුවන් විදිහට වැඩ ටික කරගත්තා. එදා රෑ පුරාම මට පුළුවන් උපරිමයෙන් මේ විදිහට තමයි බොකේස් ටික හදලා ඉවර කරගත්තේ. මේකේ තව ප්‍රමාණයක් හදන්න ඕනේ. ඉතින් මේ විදිහට පොඩි ප්‍රමාණයක් හදාගත්තා. ඉතින් ඔයාලට තව ඩිසයින්ස් ගොඩාක් තියෙනවා මගේ TikTok එකකින් blush blooms කියලා සර්ච් කරුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන බොකේස් එහෙම. ගොඩාක්ම ඉල්ලුමක් තියෙන්නේ මේ වගේ මල් වීසිය ලස්සන මේ වගේ බොකේස් වලට තමයි. ඒ වගේම මල්ටි හෙයර් රවුන්ඩ් බොකේස් උත් හදනවා. ඒ වගේම මල් 5ක් දාලා පොඩි බොකේස් උත් හදනවා. ඉතින් ඒ විදිහට එදා දවසෙත් මං නිදාගත්තේ උදේ පාන්දර 1:05 වෙලා 2ට ලං වෙලා වගේ තිබ්බේ. ඉතින් ඒ විදිහට තමයි මගේ එදා දවසේ වැඩ ටික මං ඉවර කරගත්තේ. ඉතින් මේ වගේම තවත් ලස්සන vlog එකකින් එහෙම නැත්නම් රෙසිපි එකකින් ඔයාලා හැමෝම හමු වෙන්න සුබ දවසක්.